මේ පාර අලුත් වෙනසක් වෙලා තියෙනවා මොටර් ෂෝ එකේ පුරාණ බලා ගන්න පුළුවන් ඉලෙක්ට්‍රික් vehicles. ඉතින් අද අපේ ප්ලෑන් එක තමයි මේ හැම ඉලෙක්ට්‍රික් vehicle එකක් ගාවටම ගිහිල්ලා brief introduction එකක් දෙනවා. ඒ වගේම තමයි තෝරගත්ත වාහන කීපයක review එකක් කරන්නත් බලාපොරොත්තු වෙ ඉන්නවා. ඉතින් වැඩි වෙලා එළින් නැතුව ඇතුළට දැන් මොකද වෙන්නේ කියලා බලන්න. මෙතනට අපි ආවා ඉන්ද්‍රා එකෙන් ගෙන්නන MG4X. ඉතින් ලීස් එකේ අලුත් මොඩල් එකට ටිකක් සමානයි. මෙතන යාළුවෝ ස්පෙක් එක බලා ගන්න පුළුවන්. සාමාන්‍ය මෙන්න රිස්පෙක් රේන්ජ් එක විදියට 425 ගේ රේන්ජ් එකක් බලාපොරොත්තු වෙනවා. ඊට ඇතුළට දැන් බලන්න. මම කායක ඇතුළට ආවා. හරි ස්මාර්ට් විදියට තියෙන වාහනේ. ගොඩක් කන්ට්‍රෝලර්ස් අපිට බලා ගන්න විදියක් නැහැ. අපි try එකක් දෙන්නම් මේ වාහනේ ගැන full review එකක් දෙන්න. මට දැනට කියන්න පුළුවන් හොඳ නිමාවක් තියෙන වාහනයක්, හොඳ ඉඩක් තියෙන වාහනයක්. 425 ගේ රේන්ජ් එකක් තියෙනවා. එතකොට max power එකක් කිලෝවොට් 125ක ගන්න පුළුවන්. බැටරි ධාරිතාව කිලෝවොට් 50ක. අනිවාර්යෙන් මේකේ කිලෝමීටර් 450කට වඩා රේන්ජ් එකක් දුවන්න පුළුවන්. ඉතින් ස්මාර්ට් විදියට මෙයාලගේ gear select එක තියෙනවා. parking brake බලා ගන්න පුළුවන්. පොඩි storage components බලා ගන්න පුළුවන්. පිටිපස්සට ආවා. passenger seat එක ගත්තොත් ගොඩක් comfortable. ඒතකොට cushion උත් ගොඩක් හරි නිකන් අර comfort එකක් තියෙනවා. හැබැයි නැද්ද එක්කෙනාට ලොකු අමාරුවක්. AC vents නම් බලාගන්න නැහැ. නමුත් මේක AC vents ගොඩක් ලොකු ඉස්සරහා vents. එතකොට හොඳ AC cool එකක් ඒ කියලා හිතන්න පුළුවන්. එහෙම බලමු boot space එකක්. space එකක් තියෙනවා. එතන අපිට බලා ගන්න පුළුවන් tool kit එක. මේකේ ස්ටාවිල් එකක් එන්නේ නැහැ. tool kit එකක් තමයි එන්නේ. ලීස් එකත් එක්ක කම්පෙයාර් කරලා බලන ලොකු ඒ තරම් ලොකු නැතත් හොඳ ඉඩක් තියෙනවා. හරි දැන් අපි ඇතුළට යන්න යන්නේ බලමු මේක ඇතුළේ ඉන්න EV පැටවු ටික මොනවද කියලා. මට නොවේසිල්ලක් නෑ ඇතුළට යනකම්. හරි දැන් අපි ආව ගමන් ඇතුළට මේ පැත්තේ තියෙන ඉලෙක්ට්‍රික් බයික්ස් ගොඩක් යාඩි යාලගේ බ්‍රෑන්ඩ් එක මෙතන ප්‍රොමෝට් කරන අබාන්ස් එක. අපි බලමු යාලා මොනවද අපිට ඉන්ට්‍රොඩියුස් කරලා තියෙන බයික් කියලා. අපි ඉන්න මේ යාඩි යාලගේ බ්‍රෑන්ඩ් එක තියෙන තැන අබාන්ස්ලාගේ මෙතන තියෙන බයික් එක ගත්තොත් එimhe කිලෝමීටර් 80 ඉඳලා 100 රේන්ජ් එක දක්වා බැටරිස් තියෙන බයික් එකකට බලා ගන්නවා 3 years warranty එකත් එක්ක. මේ බැටරි මේ බයික් එක ගැන අපි රිවිව් එකක් කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. චුට්ට මේ පැත්ත බලනොත් මේක අපිට බලා ගන්න පුළුවන් අර හබ් මෝටර් එක. හබ් මෝටර්ස් තියෙන්නේ. එතකොට අර බෙල්ට් එකක් දුවනකොට එන ප්‍රශ්න මොකුත් එන්නේ නැහැ. කිලෝමීටර් 80 කියලා තියෙන සිටි ඩ්‍රයිව් එකේ වලට හොඳටම ප්‍රමාණවත් මේ බයික් එක. ලක්ෂ අන්දක් විතර ලක්ෂ 4.5 ඉඳලා උඩට මේ බයික් ගන්න පුළුවන්. ඉතින් යාඩි T4 කියන බයික් එක මේකේ අර වගේම රේන්ජ් එකක් තියෙන පොඩ්ඩක් එක්ස්පීරියන්ස් එක වෙනස් කරලා තියෙනවා. මේ පැත්තට එන්න බලන්න. මේකේ අර වගේම වොරන්ටි පීරියඩ් එක හබ් මෝටර් එකක් තියෙන්නේ. මේකේ 1.2ක කිලෝවොට් ධාරිතාවයක් තියෙන්නේ. පොඩ්ඩක් ස්ටයිලිෂ් කරලා තියෙනවා බයික් එකේ පොඩ ඇපියරන්ස් එක. සීට් සේම් පොඩ්ඩක් ලොක් කරලා තියෙනවා. ඉතල බැලු බයික් එකත් එක්ක කම්පෙයාර් කරලා බලන්න. ඉතින් අපි යාඩි එකේ තවත් බයික් එකකට නැගලා ඉන්නේ. එයාලගේ පොඩි බයික් එකක් ලොන්ච් කරලා තියෙන එකේ ප්‍රයිස් එකවත් තාම දාලා නැහැ. ඒතර මේකේ තියෙන්නේ කිලෝවොට් එකකට ආසන්න මෝටර් එකක්. එතකොට මෙයාලගේ බැටරි ඩියුරේෂන් එක ගත්තොත් එහෙම රේන්ජ් ඩියුරේෂන් එක ගත්තොත් එහෙම සාමාන්‍ය කිලෝමීටර් 60ක් කියලා තමයි කියන්නේ. ඉතින් මෙයාලා මේක දීලා තියෙනවා අපිට ප්‍රයිස් එක ගෙස් කරන්න කියලා. හරි ප්‍රයිස් එකක බයික් එක අපේ ඔන්න. ඔයාලත් ඔන්න ගෙස් කරන කමෙන්ට් එකක් දාන්න. Oh my god! Wow! ඉතින් මේකත් හොඳ බයික් එකක් සිටි ඩ්‍රයිවර්ට. අපි ඉන්නේ ටාටා පන්ච් එක ගාව. ආව පළවෙනි EV එක අපි ආපු ටිකක් දැනෙන්න තියෙන වාහනයක්. ඉතින් මේක තියෙනවා කිලෝ 35ක ධාරිතාවක් තියෙනවා. රේන්ජ් එක කිලෝමීටර් 300ක් වෙනවා. අපි ස්පෙක් එක බලමු වාහනේ ඇතුළට ගිහිල්ලා. මම දැන් ටාටා පන්ච් එක ඇතුළේ ඉන්නේ. මේක EV සහ පෙට්‍රල් version දෙකක් තියෙනවා. මං ඉන්නේ EV එකේ high spec එකේ. එතකොට මේක ඇවිල්ලා ලක්ෂ 124ක් වෙනවා. මේකේ මෙයාලා කියන විදිහට කිලෝවොට් 35ක බැටරි එකක් තියෙනවා සහ රියල් වර්ල්ඩ් ඩ්‍රයිව් රේන්ජ් එක කිලෝමීටර් 300ක් කියලා තමයි කියන්නේ. ඉතින් මට මේක ඇතුළට ආව ගාම එකටම මගේ යාළුවත් කිව්වා මේක මේ ටාටා කියන ෆීලිං එක එහෙම පිළිම නැති කරලා තියෙනවා. යුරෝපියන් ස්ටෑන්ඩඩ් වාහනේ ඇදලා තියෙනවා. ගොඩක් ඔප්ෂන්ස් වැඩි කරලා තියෙනවා. ඉලෙක්ට්‍රික් පාකින් බ්‍රේක්, ඒ වගේම තමයි ගියර් සිලෙක්ට් එක, ඒ වගේම හොඳ ටච් ස්ක්‍රීන් එකක්, ඩිස්ප්ලේ ඔක්කොම හරිම ප්‍රීමියම් ක්වොලිටි. හොඳ ෆිනිෂින් එකක් තියෙනවා මේ වාහනේ ටාටා වුණාට. ඉතින් ලක්ෂ 124යි මෙයා ලෝවස්ට් රේන්ජ් එක ලක්ෂ 111කට වය ගන්න පුළුවන්.
300ක් දුවන්න පුළුවන් වාහනයක්. මම කිව්වේ මේකේ බැටරි කැපැසිටි එක තියෙනවා කිලෝවොට් 35ක්. මේකත් අතර හොඳ වාහනයක්. පැතුල පෙන්න ස්ටාර්ට් කරලා නැහැ මේක. අපිට සන්රූෆ් ෆේරිය එකක් බලා ගන්න පුළුවන්. කන්ට්‍රෝලර්ස් බලා ගන්න පුළුවන්. අපි මේ වාහන අනිවාර්යයෙන්ම රිවිව් එකක් ගන්න බලාපොරොත්තු වෙනවා. ඉන්න මේ අයෝන් ES කියන මොඩල් එක ගාව මේ වාහනේ කිලෝවොට් 63.5ක බැටරි එකක් තියෙනවා. ඒ වගේම කිලෝවොට් 100ක මෝටර් කැපැසිටි එකක් තියෙනවා. ඒ වගේම රේන්ජ් එක රියල් වර්ල්ඩ් වල සාමාන්‍ය කිලෝමීටර් 400කට වඩා වැඩි. ඒ වගේම තමයි මේකේ ප්‍රයිස් එක ගත්තොත් එම්ම මේක රියල් ලක්ෂ 134කට 135කට මෙයාලගේ highest grade එකක් ගන්න පුළුවන්. අපි යන අතුල්ද මම ඉන්නේ අයෝන් ES එකේ ඇතුලේ හරිම cool features තියෙන කා එකක්. ඉතින් මම දැක්ක දෙයක් තමයි මේ අවුරුද්දේ ආපු වාහන ගොඩක තියෙන feature එකක් තමයි gear select එක මේ විදිහට රවුමක් විදිහට හැම එකේම මේ විදිහට parking brake electric cam වෙලා තියෙනවා. ගොඩක් dashboard එකේ details මුකුත් නැහැ. display එකකින් සියල්ල ආවරණය කරන්න පුළුවන්. හැබැයි මම එක අඩුපාඩුවක් දක්න මේ වාහනේ size එකත් එක්ක මේකේ මේ display panel එක ගොඩක් පොඩි. සාමාන්‍ය අඟල් සන්පොඩි ටැබ් එකක සයිස් එකක් වගේ තියෙන. ඉතින් මට හිතෙනවා ඒක ටිකක් ඩ්‍රයිව් කරනකොට ඉන්ෆර්මේෂන්ස් ඔක්කොම මේකෙන් බලන්න තියෙන නිසා ප්‍රමාණවත් මදි වෙයි කියලා. නමුත් හොඳ ෆීල් එකක් තියෙන වාහනයක්. අපි ඉතින් මෙයාලගේ බ්‍රෑන්ඩ් එකේ තියෙන highest grade එක නැත්නම් highest spec එක ගාව තමයි මම ඉන්නේ. මේකේ කිලෝමීටර් 600ක් ධාවනය කරන්න පුළුවන්. ඒ වගේම තමයි මේක මිලියන 16.5ක මිලක් වෙනවා. ඒ වගේම තමයි මේකට 80 warranty එකක් හම්බ වෙනවා. බැටරි එකට සහ වාහනේ. අපි ඉන්නේ දැන් අයෝන් Y කියන මොඩල් එකත් එක්ක. මේකත් සාමාන්‍ය කිලෝමීටර් 450 500ක් ධාවනය කරන්න පුළුවන් මෝටර රථයක්. 80 warranty එකක් තියෙනවා. ඉතින් මේ වාහනේ මම දැක්ක විශේෂම ලක්ෂණය තමයි මේ හෙඩ්ලයිට් මාරම ලස්සනයි. ඉතින් මේකෙත් අපි රිවිව් එකක් ගන්න බලාපොරොත්තු වෙනවා. මේ අයෝනික් මෙයාලගේ අලුත් බ්‍රෑන්ඩ් එකක්, මේ නම අලුත් අපිට. නිසා මෙතන එක වාහනයක් අනිවාර්යයෙන්ම අපි රිවිව් කරනවා කියලා පොරොන්දුෙන් අපි යනවා වෙන පැත්තකට. අපි යනවා දැන් Kia එකේ. එයාලා ලොන්ච් කරලා තියෙන වාහන ටික බලමු. අපි ඉන්න චන්ගන් ප්‍රොඩක්ෂන් එකේ ලුමින් කියන පොඩි කාර් එකක් ගාව. මේක K කාර් එකක්, two door hatchback එකක්. මේ වාහනේ තමයි ගොඩක් මේ දවස්වල කතා වුණේ. ගොඩක් කට්ටිය ටිකක් අඩුවට ගන්න පුළුවන් කියලා බජට් කාර් එකක් විදිහට. ඒ two door hatchback එක මේ කිලෝවොට් 28.7ක බැටරි එකක් තියෙනවා. එතකොට රේන්ජ් එක සාමාන්‍යයෙන් සිටි ඩ්‍රයිව් එකේ කිලෝමීටර් 250 300 අතර වගේ දුවන්න පුළුවන් වෙයි. මේක ලක්ෂ 65ක් තමයි වෙන්නේ. එන්න ඇතුළ පෙන්නන්න කොහොමද තියෙන්නේ කියලා. පෙන්වන්න ඕන දෙයක් අලුත් හැම වාරෙම මේක ළඟට එන්නේ නැහැ. නමුත් මේ පැත්තෙන් ප්‍රෙස් කරන්න ඕනේ. මේක ගොඩ ප්‍රීමියම් විදිහට හදලා තියෙනවා. මේක ලොක් කරලා තියෙන මේ වෙලාවේ. ඇතුළේ පෙන්නම මෙහෙ. අපි ඉන්නේ දීපල් Hunter K50 කියන ට්‍රක් එක ගාව. මේක ඇවිල්ලා හයිබ්‍රිඩ් version එකක්. මේකට විශේෂ හැකියාවක් තියෙන මේලා කියන විදිහට world first ට්‍රක් එක. එයාලගේ එන්ජින් එක same time generator එකක් විදිහට වැඩ කරන්න පුළුවන්. ඉතින් මේකේ සාමාන්‍යයෙන් කිලෝමීටර් 1000කට ආසන්න ප්‍රමාණයක් single charge එකකින් යන්න පුළුවන් කියලා තමයි එයාලා කියන්නේ. ඉතින් එන්න ඇතුළ බලන්න කොහොමද මේක තියෙන්නේ කියලා. මම දැන් ඉන්නේ දීපල් Hunter K50 එකේ ඇතුලේ. ඉතින් මේක හොඳ උසක් තියෙන වාහනයක් නිකන් Hilux එකක් වගේ. ඊට වඩා ටික උසයි. ඉතින් මේ වාහනේ මාරම ටෙක්නොලොජි වාහනයක්. ඉතින් මේ වාහනේ බ්‍රෑන්ඩ් එකත් අපිට ගොඩක් අලුත්. ඉතින් මේ වාහනේ ඇතුළට ආවම මට හොඳ ප්‍රීමියම් ෆීලිං එකක් දැනුණා. මේ වෙනකම් බලපු හැම වාහනයත් එක්ක කම්පෙයාර් කරලා බලනකොට ස්ටියරින් වීල් එකේ ඉඳලා චූටි ස්ටියරින් වීල් එකක් තියෙන වාහනේ සයිස් එකේ ස්ටියරින් වීල් එක හම්බෙලා නැහැ. නිකන් අර අපිට තේරෙන පොඩි කාර් එකක් වගේ. නමුත් සෑල් දැවන්ත ශරීරයක් මේක. ඊට පස්සේ ගිහලා බලමු. සීට්ස්
ඔයාලා පෙන්නන්නම් මම හරි නිකන් ස්පීඩ් මේ අර ස්පෝර්ට් කාර් එකක විදිහට තමයි ඩිසයින් කරලා තියෙන්නේ. එතකොට ඩෑෂ්බෝඩ් එකේ මාර ක්වොලිටි එක ඩිසයින් කරලා තියෙනවා. මේකෙත් රිවිව් එකක් අනිවාර්යයෙන්ම ගේනවා කියලා මම පොරොන්දු වෙනවා. ඉතින් මේම මේ විදිහට බලා ගන්න පුළුවන්. හොඳ මේ අපි කියන්නේ වයිල්ඩ් හෙවි ඩියුටි ට්‍රක් එකක එන ෆීචර්ස් ඔක්කොම තියෙනවා. අපි ඉන්නේ ඩොන්ෆින් බොක්ස් කායක් ගාව. මේකේ රියල් වර්ල්ඩ් ඩ්‍රයිව් එක රේන්ජ් එක සාමාන්‍ය 350 කිලෝමීටරට වඩා එක්ස්පෙක්ට් කරනවා. ඉතින් මේක මේ දවස්වල ඔෆර් එකක්. ඒකට වඩා 9.5 මිලියන් කිට් වෙන මේ වාහනේ ගන්න පුළුවන්. මේ තියෙන ඩොන්ෆින් බොක්ස් එකේ එන්ජින් කම්පාර්ට්මන්ට් එක. ඉන්වර්ටර් එක තියෙනවා, මෝටර් එක තියෙනවා. ඒ ටික බලා ගන්න පුළුවන් මේක. wow. මේ තියෙන ඩොන්ෆින් බොක්ස් එකේ ස්පෙක්ස් ටික. මේකෙත් ලීෆ් එක තරම් පව එකක් ගන්න තමයි. ඉතින් අලුත් Piaggio EV එක ඉලෙක්ට්‍රික් ත්‍රී වීලර් එකක් 150 කිලෝමීටර් දුරන්න පුළුවන්. අපි ඉන්නේ 14 day කියන XU එක ගාව. මේකත් කිලෝවොට් 65ක බැටරි එකක් තියෙන කිලෝමීටර් 450ක රේන්ජ් එකක් තියෙන XU type එකේ EV එකක්. මම දැන් ඉන්නේ යාඩි රූබින් එකේ. මේ බයික් එකේ වොට් 800ක මෝටර් කැපැසිටි එකක් තියෙනවා. ඒ වගේම තමයි සිටි රේන්ජ් එකේ කිලෝමීටර් 85ක් 90ක් වගේ ධාවනය කරන්න පුළුවන්. කිලෝවොට් 2.5ක් වගේ තමයි මේකට යන්නේ. ඒ කියන්නේ හිතලා බලන්න රුපියල් 100ක්වත් යන්නේ නැහැ. ඉතින් සිටි ඩ්‍රයිව් එකේ රෙකමන්ඩ් කරන ඕන බයික් එකක්. හද බලමු කොහොමද කියලා. ඇත්තටම ස්මූත් රයිඩ් එකක් තියෙනවා. ඉතින් සිටි ඩ්‍රයිව් වලට මේ තියෙන කැපැසිටි එක පුලින් පාව ඇත්තටම ඇති කියලා හිතනවා. ලක්ෂ 3මාරක් වගේ ගණක් එන්නේ. ඔයාලත් ඒක try කරලා බලන්න. මම ඉන්නේ Revolt RV400 කියන බයික් එක උඩ. මේ බයික් එක දැන් මම ටෙස්ට් ඩ්‍රයිව් කරා. මාරම එක්ස්පීරියන්ස් එකක් තියෙන බයික් එකක්. කිලෝවොට් දෙකක මෝටර් කැපැසිටි එකක් තියෙනවා. 4.4 කිලෝවොට් අවර්ස් බැටරි එකක් තියෙනවා. ඉතින් රියල් වර්ල්ඩ් එකේ අපිට කිලෝමීටර් 150කට වඩා ධාවනය කරන්නත් පුළුවන්. ඉතින් සාමාන්‍ය බයික් එකක් එක්ක කම්පෙයාර් කරලා බලනකොට හොඳ ස්ටැබිලිටි එකක් තියෙනවා සහ සස්පෙන්ෂන් ක්වොලිටි එකක් තියෙනවා. ඒ වගේම තමයි හොඳ ඩ්‍රයිවිං ප්‍රෙෂර් එකක් තියෙනවා. මොකද ඉන්ස්ටන්ට් ටෝක් එක මාරම වැඩි. ඉතින් කිලෝමීටර් 150ටම ඔයාලට එන්නේ සාමාන්‍ය රුපියල් 250ක් වගේ ගාණක්. හිතලා බලන්න කොච්චර cost effective ද කියලා. ඉතින් මේ බයික් එකේ වැඩි විස්තර ඔයාලට මම මේ වීඩියෝ එකේ link එක දාලා තියෙනවා. ලක්ෂ 8 ඉඳලා මේ බයික් එක ඔයාලට ගන්න පුළුවන්.
හොඳයි මේ විදිහට අපි මෝටර් ෂෝ එක ඉවර කරා. අද අපි ඇවිල්ලා හිටියේ කොළඹ BMICH එකේ 2025 මෝටර් ෂෝ එකට. ඉතින් මම කිව්වත් වගේ ගොඩක් ඉලෙක්ට්‍රික් වෙහිකල්ස් තමයි අපිට බලා ගන්න පුළුවන් වුණේ. ඉතින් අපි රිවිව් කරේත් ගොඩක් දුරට හැම ඉන්ට්‍රොඩක්ෂන් එකක්ම කරේත් ඉලෙක්ට්‍රික් වෙහිකල්ස් වල 80%කට වඩා තිබී EV. ඉතින් හරිම සතුටුයි අපිට මේකට සහභාගී වෙන්න ලැබීම ගැන. ඉතින් අපිට හිතෙනවා 2026 27 මෝටර් ෂෝ වලත් මේ වගේම ඉලෙක්ට්‍රික් වෙහිකල්ස් ගොඩාක් බලා ගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් අදට සමු ගන්නවා මේ වගේ වැදගත් වීඩියෝ එකකින් ඉක්මනටම හම්බ වෙමු.